යන්න හදන්නේ ලංකාව සොඳියල් බලන්න බම්බර කන්දැල්ල මෙතන ඇතුළේ ඉඳන්ම තියෙන ටිකට් කවුන්ටර් එක. ඒකෙන් ටිකට් එකක් ගත්තා. ඉතින් දිවාලේ කයි ගද්දිම දියාලේ උඩට යන්න බලමු මේ පායරේ හින්දා ෆයිනස් වල ඉස්සනවා දැන් පුළුවන් ඉඳි කියන්න බෑ හරියට ඉරුම දියාලා තියෙනවා සෝරි බම්බර කන්ද දියාලා තියෙනවා ඊට පස්සේ ආයෙ තියෙනවා ලංකාවෙල්ල යහල තැන්වල දියාලේ තුනක් තියෙනවා අපි දියලකට ගිහලා හම්බ පොඩ්ඩ දුරක් පයින් යන්න තියෙනවා මේ වගේ පාරක. මේ අඩිපාර තියෙන දියල්ලේ පහ වලට විතරයි. දියල්ලේ උඩට යන්න අඩිපාරක්. හරි කට්ටිය යනවා දෙනවත් ගන්න. ඒගොල්ලෝ ලංකාවේලට යන කට්ටිය. ඔන්න අපි දියල්ල ගාවට ආවා. ලංකාවේ දියල්ල. Karena ya sudah sering ngutip terus kayaknya gitu. Ini bakaran galing. Yang ada nih langkah yang better. බලමු try එකක් දීලා ඉරගන්න දැල්ල උඩට යන්න. නමුත් මේ කැවිල්ලත් එක්ක ෆයිනස් කරලා ඉස්සනවා. ඒක බෑමුක යන්න දෙන්නේ. එන්න ඉස්සුවට ඉතින් කෙලිම මෙතනින් පල්ලෙහාට තමයි වැටෙන්නේ. අපර ගන්න දැල්ලෙන් එනකොට මෙන්න මෙතන මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ලංකාවට කැලේ නිතරම ගිනි ගන්නවා.
මේකෙන් අගුරු දින මේ කයින්ස් කෝල්ඩේ අන්තම් පොඩි හරි ගිනි කුඹුරක් කරනත් තියෙන ඒක දිගටම ගිහින් ඉන්නේ වලට වෙන්නේ වලතුරුයි ගොම්මොල්ලිය කඳ දෙක අපි දැන් ලංකාවට යන ගමන් ඉන්නේ මේ වෙන්නේ වංගෙ ටික අපි මේ ඉන්න මෙතන කැම්පින් කරා මම බලවුනොත් ඒ වීඩියෝ එක දාන්න මෙතන කල පාටට තියෙන මෙතන තනිකර පාරාදීසයක් මේ කන්දෙන් එහා පැත්තේ හෝටල් තැන අපි කලින් වීඩියෝ එකේ බේකර්ස් බෙන්ඩ් වල හිටියේ මේ කන්දෙන් එහා පැත්තේ දානෝ කලර්ස් කොහොමද පාරෙන් ගියොත් අතන තියෙන වැලිවංගුවට ගියා. වැලිවංගුව තමයි ඔය යකාගේ වඩි පිළ යන කට්ටිය කැම්පින් කරන්නේ. යලන් තමයි. ඉතින් පල්ලෙහාට ගිහින් යහල තැන්න වලට සංකාලයට යන්න පුළුවන් කියලා හිතනවා. සංකාලයට මේ පාර තමයි යහල තැන්න පාර මට අත් මතක නැහැ. ආයි මාරු වෙලාවේ හොඳටම අවසරයි. යවල් 12:20 අතරයි. එතනට නම් ඕන කෙනෙකුට එන්න පුළුවන්. මොකද වාහනේ එන්න පුළුවන් ළඟටම. ඒ ඇවිල්ලා පඩිවල තියෙන වමර කන්දැල්ල ගාවට එනකම්. ඒක ටික ෂූටින් එකක් කියන්න තියෙන ෆයිනස් කලේ නැත්නම්. කැලෑ ගානේ වින් ගන්න එහෙම අමාරු දේවල් නෙවෙයි. ගොඩක් දෙනේ බඹර කන්දැල්ල බලන්න එනවා. ලංකාවේ තියෙන එක ඇති කෙනෙක් කියන්නේ. මේ කළු පාන එළිවල ඔය මේ පැත්ත තනිකරම ගියැලි පාරාදීසයක්. ඒ වගේම මේ තියෙන ලස්සන කියවන්නේම කරන්න බෑ. අපිට පේනවා දැන් ලංකාවෙල්ල. යහල කන්නල්ල. යහල කන්නල්ල. ඔක්කොම වතුර එකතුලා යන්නේ කි සමනල වැයට. ආ යකාගේ පඩිපිට යන කෙනෙක් වීඩියෝ එක බලලා තියෙනවා නම් මේ ගිය පාරවල් ඔක්කොම ආරම්භ වෙලා
ඉන්නවන්න පේන්නේ නැති සමහරට විදිය. සමහරුන් විදියට කියනවා. මේ කැලේ විතරම ගිනි ගැනීම වලට ලක් වෙනවා. සමහර ගඩයන් කරන්න ගිනි ගියනවා. ඒ භාගවත් මේ පැත්තේ මේ ෆයිනස් කොලා තියෙන හින්දා ගිනි ගන්නවා. ගස් අතුලකට දිලිච්ච ගමන් ලංකාවේ මේකට ලංකාවේ කියන්නේ හේතුව තමයි මේ වතුර වැටෙන තැන අනික ලංකාවේ සිස්ටම් බබරකන්ද කියන්නේ උඩටම යන්න හදන්නේ නාන්න අලුවල කියලා පොතේ කියන්නේ. දැන් දියලටට පොඩ්ඩක් උඩින් ඉන්න දැන්න මේ වංගෙඩි ගල 18 කවරයි ආ පොඩ්ඩක් යන්න ඕනේ අන්න හරි තමයි අපිට නාන්න දැන් දෙන්නේ අපි එතෙන්ට ගිහලා හම්බෙමු ඔන්න ආව කළුවලට මේ තමයි කළුවල කියන්නේ කාගේ පඩිපෙළ පාර තියෙන කළුවල මේ තමයි බඹරකන්ද දියැලේ උඩ මේ කොන්ක්‍රීට් දාලා හදලා තියෙන ඉස්සර මේක කියන්නේ නැරෙකින් දෙවි ගාලයක් තියෙන පයින් යන කට්ටියට ගොඩ එන්නේ. අන්නේකින් කළුවල නාන ගමන් ඉන්නේ. වතුරට ගරන් අයිස් ආයි. මේ ඇඟිලියම හිරිවැල්ලා දී. ක්‍රිස්ටල් කිය වතුර දීන්නේ. අර ඩීපී සර් එකට අත දැම්මා වගේ නිකන් අර හිරිවැල්ලා යනවා. දවල් පල්ලෙහා මාර රස්නේ ඉනි ගන්න පායලා දින්නේ වතුර ටික නිකන් අයිස් ආයි ඉහරිය නම් පොඩ්ඩක් ගැඹුරයි නාන්න නාට හිතර හැවිලා
ගෙන්න ඉරිය ප්‍රෝග්‍රෑම්. ඒ හිරියටනවා කියන එක පාට ඇට්‍රස් එක. ඒවා ටික බහලා ඉන්නකොට අවුලන්නේ. ඉතින් අපේ සංචාරය අද සංචාරය දැන් ඉවර කරන්න හදන්නේ. වීඩියෝ එක එක්ක මෙච්චරලා එකතු වෙලා ඉඳලා බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මොකද අඩුපාඩුවක් හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ ට්‍රැවල් කරන නම් පරිසරය පරිස්සම් කරලා එන්න. යන්න බැරිය ඉන්නවා නම් මේක බලලා හරි සතුටු වෙන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ like එකක් දාන්න. එහෙනම් තවත් ට්‍රැවල් එකකින් හම්බෙමු. bye